ටෙලිග්‍රෑම් කියන්නේ අද වන විට බහුතර දෙන අතර ප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක්. ඉතින් මේ සමාජ මාධ්‍ය හරහා වංචාකාරී ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් ඔස්සේ තමන්ගේ සන්තකයේ තිබිච්ච මුදල් ලක්ෂ 90ක් අහිමි කරගත් පුද්ගලෙක් ශ්‍රී ලංකා සර්ට් ආයතනයට පැමිණියා. අපි ඔහුගේ නම නිමල් කියලා හඳුන්වමු. නිමල් කොහොමද මේ වංචාවට අහු වුනේ? ඇත්තටම මම පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්. මගේ වයස දැන් අවුරුදු 30කට ආසන්නයි. එතකොට සාමාන්‍යයෙන් මගේ දිනපතා පුරුද්දක් තිබ්බා මම වැඩ ඇරිලා ඇවිල්ලා හවසට සාමාන්‍ය සෝෂල් මීඩියා යූස් කරනවා. එතකොට එක දවසකදී මම Facebook එකේ උඩට පල්ලෙහාට යද්දී එක තැනකදී මට පෝස්ට් එකක් සජෙස්ට් වෙනවා. ඒ පෝස්ට් එකේ තියෙනවා සුළු මුදලක් දාලා මෙච්චර ගණන් සල්ලි හොයන්න පුළුවන් කියලා. මම චුට්ටක් ඒකේ කමෙන්ට්ස් බලද්දී ඇත්තටම හොඳ කමෙන්ට්ස් තිබ්බා. ඒ වගේම සමහරක් අය කමෙන්ට් කරලා තිබ්බ හොඳ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හොඳ ඒ කියන්නේ නිලධාරීන් ඒකට කමෙන්ට් කරලා ඒකට ජොයින් වෙලා තිබ්බා. අන්න ඒකත් එක්ක මම හිතුවා මේක ඇත්ත වෙන්නේ නැති කියලා. මම ඊට පස්සේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙමුත් ඇහුවා. ඊට පස්සේ අහලා එයත් කිව්වා කරලා බලන්න කමක් නැහැ නේ කියලා. ඊට පස්සේ මම එයාලගේ එතන බටන් එකක් තිබ්බා ප්‍රෙස් කරන්න. බටන් එක ප්‍රෙස් කරලා පස්සේ මාව කෙලින්ම අරන් ගියා ටෙලිග්‍රෑම් channel එකට. ඊට පස්සේ ඒක ඔස්සේ මම විස්තර ඇහුවට පස්සේ විස්තර අහපු සැනින් එයාලා මට රිප්ලයි කරා. එතකොට මට ඇත්තටම ගොඩක් හැපි. මොකද දැන් සාමාන්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී මේ වගේ ඉක්මනට රෙස්පොන්ස් කරනවා කියලා කියන්නේ ඇත්තටම අපිට ව්‍යාපාරයේ ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇත්ත එකක් කියලා අපිට විශ්වාසය ඇති වෙන්න එක හේතුවක් වෙනවා ඒක. ඒතකොට ඒකත් එක්ක මම මැසේජ් කරන් ගිහලා දිගටම මැසේජ් කරන් ගිහලා විස්තර අහලා මම මුලින්ම පොඩි මුදල් ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරා. එතනින් තමයි මේක මම පටන් ගත්තේ. එතකොට නිමල් වාගේ බැංකු ගිණුමේ තියෙන සල්ලි විතරද ආයෝජනය කරේ? නැත්නම් වෙනත් ආයෝජන ක්‍රම ඒවා බැලුවද? ඇත්තටම කිව්වොත් මම ඒ වෙද්දී මගේ බැංකු ගිණුමේ ඇත්තටම ලක්ෂ 50කට ආසන්න මුදලක් තිබ්බා. ඒතකොට මම ඒක සෑහෙන දුක් මහන්සියෙන් හොයලා ඇත්තටම මම ඒක එකතු කරේ මගේ දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක විවාහ ඉවස ගන්න මම අදහසක් තියෙනවා. ඒ වගේම මගේ නිවාසයක් හදලා එතන පදිංචිට යනවා කියන අදහසක් තිබ්බා. ඒකින්ද මම කොහොමද ලක්ෂ 40ක් විතර දීලා වෙන ඉඩමකුත් වෙන තැනකින් ගත්තා. ඒතකොට ඒ සල්ලිත් ඒතකොට ලක්ෂ 90ක විතර සම්පූර්ණ වත්කම මට තිබ්බා. ඒතකොට ඇත්තටම කිව්වොත් මේකෙදී මම මුලින්ම පොඩි ගානක් දැම්මේ. ඊට පස්සේ ටික මම ඊට වැඩි ලොකු ගානක් දැම්මා. එතකොට දාලා දවස් කිහිපයක් යද්දි මට ඒකේ ප්‍රොෆිට් එකත් එක්ක සල්ලි හම්බුණා. ඒ විශ්වාසෙත් එක්ක මම එක තැනකදී මගේ බැංකුවේ තිබ්බ මුදලෙන් භාගයක් විතර දානවා. ඊට පස්සේ ඇත්තටම මේක දාලා මට ඇත්තටම දවස් කිහිපයකින් ඒකේ ප්‍රොෆිට් එකත් හම්බ වෙනවා. ඊට පස්සේ මම හිතුවා දැන් මෙච්චර මේක විශ්වාසයෙන් කරා යන්න පුළුවන් කියලා හිතලා මම මගේ බැංකුවේ තිබ්බ සල්ලි ඔක්කොම අරගෙන ලක්ෂ 50කට ආසන ගානක් තිබ්බා. ඒතකොට ඒක ඔක්කොම අරගෙන මම අතන ඉන්වෙස්ට් කරා. ඊට පස්සේ එයාලා කිව්වා මෙයාලගේ මේ ලිමිට් එකක් තියෙනවා කියලා. ලිමිට් එකට තාම වගේ මෙච්චර ගාණක් මදි ලක්ෂ 30ක් 40ක් විතර මදි. ඔයගෙන් ඉන්වෙස්ට් කරොත් ඒ ඔක්කොම සම්පූර්ණ දාපු ගාණත් එක්ක සම්පූර්ණ ප්‍රොෆිට් එකත් එක්ක මුල් ගාණ ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කරේ බැංකුවට ගිහලා බැංකුවත් එක්ක කතා කරලා මගේ ලක්ෂ 40ක් විතර වත්න ඉඩම බැංකුවේ තියලා උකස් තියලා ඊට පස්සේ එතනින් සල්ලි ටික අරන් මම අතන ඉන්වෙස්ට් කරා. ඉන්වෙස්ට් කරලා දවස් 2ක් 3ක් යද්දි කිසිම රිප්ලයි එකක් එයාලගෙන් මට හම්බුනේ නැහැ. එතකොට නිමල් මුදල් තැන්පත් කර එක බැංකු ගිණුමකටද නැත්නම් බැංකු ගිණුම් කිහිපයකටද? ඇත්තට මෙහෙමයි. ඒක පටන් ගද්දි මගේ එක බැංකු ගිණුමක සම්පූර්ණ සල්ලි තිබ්බා. ඊට පස්සේ එයාලා කිව්වා ඒක දැන් එක බැංකු ගිණුමකින් ලොකු ගාණක් ට්‍රාන්ස්ෆර් වෙනවනේ. ඒකින්ද එයාලා කිව්වා බැංකු ගිණුම් කිහිපයක දාන්න කියලා. මම ඒක ඇත්තටම කියපු විශ්වාස කරලා බැංකු ගිණුම් 4ක 5ක වගේ මගේ මතක හැටියට සල්ලි ටික කොටස් වශයෙන් දාලා තිබ්බා. එතකොට නිමල් මේක වංචාවක් කියලා වාට තේරුණාට පස්සේ බැංකුව වලකින් කතා කරාද මේක ගැන? වාගේ සල්ලි කොහෙටද ගියේ කියලා? ඇත්තට මෙහෙමයි. ඔය සිද්ධිය වෙලා මම සතියක් විතර බලන් හිටියා. කිසිම එයාලගේ රිප්ලයි ගන්න. ඊට පස්සේ මම එයාලා කන්ටැක්ට් කරන්න try කරා. එයාලා කිසිම එකකට රිප්ලයි කරේ නැහැ. ටෙලිග්‍රෑම් මම හිතපු channel එකෙමුත් මම වයින් කරලා තිබ්බා. ඊට පස්සේ මම ගිහිල්ලා මගේ මුලින්ම transaction එක වුණ බැංකුවත් එක්ක කතා කරලා ඒ විදිහට මම ඒ කියන්නේ transaction කරපු පිළිවෙල මම බැංකුවල ගිහිල්ලා කතා කරා. කතා කරලා එයාලා කිව්වට පස්සේ කිව්වා ඒ කියන්නේ transfer කරපු account එකකවත් ඒ සල්ලි 7-5ක්වත් නැහැ කියන එක එයාලා කිව්වා. ඇත්තටම ඊට පස්සේ මම හිතුවා ශ්‍රී ලංකා සර්ට් ආයතනයට ඇවිල්ලා මේක පිළිබඳව කියලා මොකක් හරි විසඳුමක් ගන්න පුළුවන් වේද කියලා. ඒකින්ද මම අද මෙතෙන්ට ආවා. මෙවැනි මුදල් වංචාවකට හසු වුණොත් ඔබ ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ ඔබගේ බැංකු ශාඛාවට ගොස් මෙම මුදල් හුවමාරු පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාගෙන ඉන්පසු ඔබට තාක්ෂණික සහායක් අවශ්‍ය නම් ශ්‍රී ලංකා සර්ට් ආයතනයට පැමිණ හෝ අපගේ දුරකථන ඔස්සේ අපව සම්බන්ධ කරගෙන තාක්ෂණික සේවාවක් ලබා ගත හැකි. එම වගේම ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කරන ආයතනය වන ශ්‍රී ලංකා පොලිසියට ගොස් ඔබ මේ වෙනුවෙන් පැමිණිලා සටහන් කර නීතිමය සහාය ලබා ගත හැකියි.